ජූනි 5 වෙනි දින ලෝක පරිසර තේමාව. ඒ තමයි ප්ලාස්ටික් තුරන් කරමු. ඉතින් ලෝකයා ප්ලාස්ටික් අර්බුදයක් විදිහට හඳුනගෙන තියෙන සමයක ප්ලාස්ටික් තුරන් කිරීම පිළිබඳ ගෝලීය කතිකාවතක් නිර්මාණය වී තියෙන සමයක ප්ලාස්ටික් අර්බුදයේ භයානකම පැතිකඩ ශුද්ධ ප්ලාස්ටික් පිළිබඳ කතා කරන්නයි අද මගේ සූදානම. ඉතින් ඔබ දන්නවද ප්ලාස්ටික් අර්බුදයේ භයානකම පැතිකඩ ශුද්ධ ප්ලාස්ටික්? ශුද්ධ ප්ලාස්ටික් මොකකටද මේ ශුද්ධ ප්ලාස්ටික් කියලා කියන්නේ? මිලිමීටර් 5ට වඩා කුඩා ප්ලාස්ටික් අංශු වලට අපි ශුද්ධ ප්ලාස්ටික් කියලා කියනවා. කාලයක් ගත වීමත් සමග ප්ලාස්ටික් කැබලි වලට ලක්වීමෙන් මේ ශුද්ධ ප්ලාස්ටික් නිර්මාණය වෙනවා. ඉතාමත් කුඩා මේ ශුද්ධ ප්ලාස්ටික් මිනිසාගේ සතුන්ගේ ඒ වගේම පරිසරයටත් එකතු වෙන්නේ කොහොමද? ඔබ දන්නවද 21 වන සියවසේ අපේ පරිසරය ප්ලාස්ටික්කරණය වී හමාරයි. ප්ලාස්ටික් කඳු ගංගා ප්ලාස්ටික් වනාන්තර වලින් අපේ පරිසරය ආක්‍රමණය කර හමාරයි. ඉතින් අපේ නිවසේ මුළු තැන්ගේ භාවිතා කරන ප්ලාස්ටික් වලින් නිබැවුණු එළවලු කැපීමේ පුවරුව ප්ලාස්ටික් පුවරුවෙන් ආහාර කැපීම නිසා ඉතාමත් කුඩා ප්ලාස්ටික් අංශු අපේ ශරීරයට එකතු වෙනවා. ඒ වගේම තමයි ප්ලාස්ටික් දන්තාලේපන ආලේපන වර්ග භාවිතයෙන් ශුද්ධ ප්ලාස්ටික් අපේ ශරීරයට එකතු වෙනවා. ප්ලාස්ටික් කොස්සේ ඇති කෙඳි වලින් ඉතාමත් කුඩා ශුද්ධ ප්ලාස්ටික් අංශු නිකුත් වෙනවා. ඒ ප්ලාස්ටික් අංශු වායු ගෝලයට එකතු වීමෙන් ශ්වසනය නිසා ශුද්ධ ප්ලාස්ටික් අංශු අපේ ශරීරයට එකතු වෙනවා. විද්‍යාඥයන්ගේ පුරෝකථන වලට අනුව 2050 වර්ෂය වන විට සාගරයේ ඉන්න ජීවීන්ට වඩා විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් වලින් වැසී යනවා. ඉතින් මේ ප්ලාස්ටික් ආහාරයට ගන්නා කුඩා මත්ස්‍යයන් Tamanගේ ආහාරයට එකතු කරගන්නා විශාල මත්ස්‍යයින්ම මිනිසුන් විසින් ආහාරයට ගැනීම නිසා මිනිසුන්ගේ ශරීරයට ප්ලාස්ටික් අංශ එකතු වෙනවා. ඉතින් මේ විවිධෝත්ක්‍රම වලට එකතු වෙන ශුද්ධ ප්ලාස්ටික් ඇත්තටම භයානකද? ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක කරන පරීක්ෂණයකට අනුව මව් කිරිවල ශුද්ධ ප්ලාස්ටික් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි කාන්තාවගේ ගර්භාෂයේ ශුද්ධ ප්ලාස්ටික් අන්තර්ගත වෙනවා. ඉතින් ඔබට පැහැදිලි අලුත උපදින දරුවාගේ ශරීරයේ සිටම ඔහු ආහාරයට ගන්නා පළමු ආහාරයේ ශුද්ධ ප්ලාස්ටික් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි ශුද්ධ ප්ලාස්ටික් ශරීරයට එකතු වීමෙන් ඒවට සෛලවල ක්‍රියාකාරීත්වය නිසා පිළිකා වර්ධනය වෙනවා. මේ පිළිකා තත්ත්වයන් නිසා වසරකට විශාල ප්‍රමාණයක් අපි අතරින් සමුගන්නවා. ඉතින් මේ නිහඬ මාරයා අපේ පරිසරයෙන් තුරන් කරන්න නම් අපිට නැවතත් පිටිපස්සට හැරී බලන්න සිද්ධ වෙනවා. අපි ප්ලාස්ටික් භාවිතා කරවතින් තමයි එමගේ ශුද්ධ ප්ලාස්ටික් නිර්මාණය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. ඒ වෙනුවට ආදේශික ද්‍රව්‍ය භාවිතා කරන්න. ඒ වගේම තමයි අපේ අනාගත පරපුර ප්ලාස්ටික් භාවිතය ආදීනව පිළිබඳ දැනුම්පත් කරන්න අපිට පුළුවන්. මේ තුලින් වසර කිහිපයක් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙන් අපිට පුළුවන් අපේ පරිසරයේ ප්ලාස්ටික් ප්‍රමාණය තුරන් කරන්න. මේ ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග තුලින් මේ නිහඬ මාරයා අපේ පරිසරයෙන් තුරන් කරන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ප්ලාස්ටික් වලින් තොර වූ ශුද්ධ ප්ලාස්ටික් මාරයාගෙන් මිදුණු හෙටක සිහිනේ දකිමින් මගේ කතාව අවසන් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. අවසන් කරන්න මත්තෙන් චීප් සියැටල්ගේ අනාගතය ගැන අනාගතය හැඟවෙන ඒ කියමනකින් මගේ කතාව අවසන් කරන්නම්. අවසාන ශාකයත් විනාශ වූ පසු අවසාන ගංගාවත් දූෂණය වූ පසු අවසාන මාළුවත් අනුභව කර පසු මිනිසා තේරුම් ගනීවි සල්ලි ආහාරයට ගත හැකි බව. ස්තුතියි.